සුබ දවසක් ඔයාලට. ඉතින් අද අපි කතා කරන්න සූදානම් වන්නේ කුඩා හා ශුද්ධ පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් රජයෙන් හඳුන්වලා දීලා තිබෙන සහන ණය ව්‍යාපෘතිය පිළිබඳව සවිස්තරාත්මකව ඔබව දැනුවත් කරන්න. මේ ව්‍යාපෘතිය බස්නාහිර පළාත් සභාව සහ මහජන බැංකුව ඒකාබද්ධව තමා ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ යෝජනා ක්‍රමය යටතේ මිලියන 118ක අරමුදලක් මහජන බැංකුව හරහා කුඩා හා ශුද්ධ පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් ලබා දෙනවා. මේක මූලිකවම ක්‍රියාත්මක වෙන්නේ බස්නාහිර පළාත තුල පමණයි. ඉන් අනතුර තමයි මේ නියම ව්‍යාපෘතියක් ලෙස පටන් අරගෙන ඉන් පළාත්වලත් අනිකුත් පළාත්වලටත් මේක ව්‍යාප්ත කරගන්න සූදානම් විදිහට රජයේ කටයුතු කරගෙන යනවා. ඉතින් අපි බලමු මේ ණය යෝජනා ක්‍රමය යටතේ ඔබට ලබා ගන්න පුළුවන් ණය මුදල කොහොමද ලබා ගන්නේ, කොහොමද කා සඳහාද මේක ලැබෙන්නේ, ණය ආපසු ගෙවීමේ ක්‍රියාපටිපාටිය කොහොමද කියලා මේ විස්තර ටික අපි වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු. ඉතින් අපි වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මේ අරමුදල සීමිතයි. ඒ නිසා මුලින්ම අයදුම්කරුවාට තමයි මේ ණය මුදල ලබා ගැනීමේ හැකියාව ලැබෙන්නේ. ඒ නිසා ඉක්මන් කරලා මේ තොරතුරු අනුව ඔබ ණය මුදල අයදුම් කරන්න. ඔබ බස්නාහිර පළාත තුළ පදිංචි වීම අනිවාර්ය වෙනවා. ඒ වගේම 3%ක ඉතාම අඩු සහනදායී ණය පොලි අනුපාතයක් යටතේ ඔබට මේ ණය මුදල ලබා ගන්න පුළුවන්. අපි වීඩියෝ එකකට ගිහිල්ලා කතා කරමු මේ විස්තර ටික. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ඔබට ලබාගත හැකි උපරිම ණය මුදල වෙන රුපියල් මිලියන 3යි. ඒ කියන්නේ ලක්ෂ 30ක ණය මුදලක් ඔබට ලබා ගන්න පුළුවන්. පොලි අනුපාතික වෙන්නේ වාර්ෂිකව 3%ක ඉතා සහනදායී පොලියක් තමයි වාර්ෂිකව ඔබට මේ ණය මුදල වෙනුවෙන් අදාළ වෙන්නේ. ඊට අමතරව ණය ගෙවීම කාලය සඳහන් කරලා තියෙන වසර 7ක් දක්වා. ඒ කියන්නේ මාස 84ක කාලයක් ලැබෙන ඔබට මේ ණය මුදල ලබා ගත්තට පස්සේ ණය ගෙවන්න. ඊට ඔකතම ක්‍රියාත්මක කරන ආයතන ලෙස සඳහන් කරලා තියෙන බස්නාහිර පළාත් සභාව සහ බස්නාහිර පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරිය සහ මහජන බැංකුව එක්ක තමයි මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ. එතකොට දැන් මේක මූලිකම ඉලක්ක කණ්ඩායම වෙලා තියෙන්නේ මම අර කලින් සඳහන් කරා වගේ බස්නාහිර පළාත තුළ සිටින කුඩා හා ශුද්ධ පරිමාණ ව්‍යවසායකින් තමයි මේ ණය යෝජනා ක්‍රමයේ මූලික ඉලක්කගත කණ්ඩායම ලෙස සඳහන් වෙලා තියෙන්නේ. එතකොට අපි බලමු ණය යෝජනා ක්‍රමය ඔබට ලබා ගන්න මොන වගේ සුදුසුකම්ද, ඒ කියන්නේ ක්‍රයිටීරියාස් මොනවද කියලා අපි දැන් කතා කරමු. මෙම ණය මුදල් ලබා ගැනීමට පහත සඳහන් මූලික කරුණු ඔබ සපුරලා තියෙන්න ඕනේ ණය යෝජනා ක්‍රමයට අයදුම් කරන්න කලින්. බස්නාහිර පළාත තුළ ස්ථිර පදිංචිකරුවෙකු හෝ ව්‍යාපාරික ස්ථානයක් බස්නාහිර පළාත තුළ පිහිටා තිබීම අනිවාර්ය කරලා තියෙනවා. ඊට අමතරව ව්‍යාපාර ලියාපදිංචි කිරීමක් තියෙන්න ඕනේ. කියන්නේ නීති අනුකූලව ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයක් මේ සඳහා ඔබට අවශ්‍ය වෙනවා. ඒ වගේම ව්‍යාපාරයේ ස්වභාවය සඳහන් කරලා තියෙනවා. ඔබ ව්‍යාපාරය කරනවා නම් ඔබ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ව්‍යාපාරයක් කරන්න ඕනේ. එහෙම නැත්නම් කුෂිකාර්මික ක්ෂේත්‍රයේ ව්‍යාපාරයක් ඔබ කරගෙන යන්න ඕනේ. එහෙමත් නැත්නම් සේවා සැපයුම් අංශයේ කුඩා ව්‍යාපාරයක් ඔබ පවත්වාගෙන යන්න ඕනේ. ඉතින් මූලිකවම නිෂ්පාදන, කුෂිකාර්මික, සේවා කියන මේ අංශ තුන තමයි මේ ණය යෝජනා ක්‍රමයේ ලැබෙන්නේ. ඊට අමතරව ඔබට පුළුවන් දැනට කරගෙන යන ව්‍යාපාරයක් දියුණු කිරීමට හෝ ව්‍යාපාරයක් අලුතින් ආරම්භ කිරීමටත් මේ ණය යෝජනා ක්‍රමයට ඔබට අයදුම් කරන්න පුළුවන්. එතෙන්දී තර නිෂ්පාදන, කුෂිකාර්මික හා සේවා සැපයුම් අංශ තුන තමයි මෙතෙන්දී සලකා බැලෙන්නේ. එතකොට වයස් සීමාව ලෙස සඳහන් කරලා තියෙනවා සාමාන්‍ය වයස අවුරුදු 18ත් 55ත් අතර අයදුම් කරුවන්ට ප්‍රමුඛතාවය හිමි වෙනවා නව ව්‍යාපාරයේ කියන ණය යෝජනා ක්‍රමයට අයදුම් කරන්නට. ඊට අමතරව ක්‍රිබ් එක බලනවා මෙතෙන්දී. ඒ කියන්නේ ඔබ ණය තොරතුරු කාර්යාංශයේදී හොඳ ක්‍රිබ් එකක් පවත්වාගෙන යාම මෙතෙන්දී අනිවාර්ය වෙනවා. ඒක ඔබ පොඩ්ඩක් බලන්න ඔබේ ක්‍රිබ් එකේ දැනට ඉන්නවද නැද්ද කියන එක ඔබට ණය තොරතුරු කාර්යාංශයේ වෙබ්සයිට් එකට ගිහිල්ලා එතෙන්දී පොඩි පේමන්ට් එකක් කරලා ඔබට බලා ගන්න පුළුවන් ඔබ ක්‍රිබ් එකේ ඉන්නවද නැද්ද කියලා. ඔබ ක්‍රිබ් එකේ ඉන්නවා නම් දැනට කොහෙට හරි ණයක් ගෙවන්න තියෙනවා නම් ඒ ටික ගෙවලා ඔබ ක්‍රිබ් එකෙන් අයින් වෙන්න ඕනේ. එතකොට තමයි මේ ණය යෝජනා ක්‍රමය ඔබට සුදුසුකම් ලබා ගන්න පුළුවන් වෙන්නේ. කලින් සඳහන් කරපු සුදුසුකම් ටික ඔබ සපුරලා තියෙනවා නම් අපි දැන් බලමු මේ ණය යෝජනා ක්‍රමයට ඔබ අයදුම් කරන්නේ කොහොමද කියලා. මූලිකවම මම සඳහන් කරන්න ඕනේ මේ ණය යෝජනා ක්‍රමය සිදුවන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා පමණයි. ඒ නිසා ඔබ ව්‍යාපාරයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මේ ඉස්සලාම යන්න ඕනේ. එතන තියෙනවා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය. ඒ කියන්නේ Small Enterprises Development Division කියලා සඳහන් වෙලා තියෙනවා. මෙතෙන්ට ගිහිල්ලා සංවර්ධන නිලධාරියා තමයි මුලින්ම හමු වෙන්න ඕනේ. හමු වෙලා කියන්න මම ණය යෝජනා ක්‍රමය සඳහා අයදුම් පත්‍රයක් අවශ්‍යයි කියලා ණය යෝජනා ක්‍රමයකට අයදුම් කරන්න කැමැත්තක් තියෙනවා කියලා ඔබේ ව්‍යාපාරයේ විස්තර ටික එම නිලධාරියාට පවසන්න. එතකොට ඒ නිලධාරියාගෙන් ඔබට අයදුම් පත්‍රය ලැබෙනවා. ඒ අයදුම් පත්‍රය ඔබ හොඳින් කියවලා බලලා පුරවන්න ඕනේ. ඒ එක්කම ඔබට
ඔබට ප්‍රොජෙක්ට් රිපෝට් එකක් හදා ගන්න ඕනේ. ඒ කියන්නේ ව්‍යාපාර සැලැස්මක්. අපි දැන් හිතමු දැන් ඔබ මම කලින් සඳහන් කරපු කර්මාන්ත කුෂිකාර්මික සේවා මේ අංශයෙන් අලුතින්ම ව්‍යාපාරයක් ඔබ පටන් ගන්නවා නම් මේ ව්‍යාපාරයේ සැලැස්මක් ඔබට තියෙන්න ඕනේ. මෙන්න මේ වකවානුවේ පටන් ගන්නවා. මේ වගේ නිෂ්පාදන මම කොහෙන්ද මිලදී ගන්නෙ? එතකොට වෙළඳ පොළ කොහොමද? මේ ආකාරයේ හොඳ ව්‍යාපාර සැලැස්මක් ඔබ හදා ගන්න ඕනේ. මොකද මේ ව්‍යාපාර සැලැස්ම අනුව තමයි ඔබේ ණය මුදල අනුමත වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. දැන් අලුතින් ව්‍යාපාරයක් පටන් ගන්න නැතුව ඔබ තියෙන ව්‍යාපාරය දියුණු කරගන්න වගේ තියෙනවා නම් ඒ දියුණු කරගන්න හොඳ ක්‍රියේටිව් පැත්තක් ඔබ හිතන්න. එතකොට එහෙම වුණොත් තමයි ඉක්මනට ණය මුදල අනුමත වන්නේ. ඒ සඳහා ඔබ කාගෙන් හරි උපදෙස් අරගෙන මේ ප්‍රොජෙක්ට් එක හදා ගන්න ඕනේ. ඊට අමතරව තව සුදු මේ දාලා තියෙනවා ඔබ ණය මුදලින් කිරීමට බලාපොරොත්තු වෙන දේත් හොඳින් සඳහන් කරන්න ඕනේ. කියන්නේ යන්ත්‍ර සූත්‍ර මිලදී ගන්නවාද, ගොඩනැගිල්ලක් අලුත් වැඩියා කරනවාද, එහෙම නැත්නම් අමුද්‍රව්‍ය මිලදී ගැනීමද, මේ සඳහා අනිවාර්යෙන් පැහැදිලිව මේ ආයුධ පත්‍රයේ සඳහන් කරන්න ඕනේ. එතකොට මේ ආයුධ පත්‍රය ඉල නැත්නම් ඔබට පුළුවන් කටුසටහනක් යොදාගෙනත් ඒ විස්තර ටික ලියලා ආයුධ පත්‍රයට අමුණන්න. එතකොට මේ විදිහට තමයි ඔබ ආයුධ පත්‍රය ඔබ සකසා ගන්න ඕනේ. මේ විදිහට ඔබ ආයුධ පත්‍රය ලබා දුන්නාට පස්සේ අවශ්‍ය ඩොකියුමන්ට් ලියකියවිලිත් එක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ පළාත් කර්මාන්ත අධිකාරියෙන් ඔබේ ව්‍යාපාරය පරීක්ෂා කර ඔබට නිර්දේශය ලබා දෙනවා. ඊට පස්සේ නිර්දේශය ලබා දුන්නාට පස්සේ එම ලිපි ලේඛන ළඟම ඇති මහජන බැංකුවට තමයි ඔබ ගිහින් බාර දෙන්න ඕනේ. එතකොට දැන් අර ණය මුදල අනුමත කරන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්. ඊට පස්සේ ඔබට ණය ලැබෙන්නේ මහජන බැංකුවේ. මේ විදිහට තමයි ඒ කටයුත්ත සිදු වෙන්නේ. එතකොට ඔබ දැන් අවශ්‍ය ලිපි ලේඛන අපි බලමු. දැන් ඔබ මහජන බැංකුවට යනවා නම් අරන් යන්න ඕන ලිපි ලේඛන මොනවද කියලා. ඔබේ ජාතික හැඳුනුම්පත අරන් යන්න. ඒ වගේම ව්‍යාපාර ලියාපදිංචි සහතිකය කියන්නේ BR එක අරන් යන්න ඕන. ඒකේ මුල් පිටපතකුයි ඡායා පිටපතකුත් අරන් යන්න. ජාතික හැඳුනුම්පතේත් මුල් පිටපතයි ඡායා පිටපතයි අනිවාර්යෙන් අරන් යන්න. ඒ වගේම ග්‍රාම නිලධාරි සහතිකයත් අවශ්‍ය වෙනවා. ව්‍යාපාරික සැලැස්මක් අවශ්‍ය වෙනවා. ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක ඔබ හදපු ඒකත් අවශ්‍ය වෙනවා. ඒ වගේම පසුගිය මාස 6ක බැංකු ගිණුම් වාර්තාවකුත් අවශ්‍ය වෙනවා. ඔබට ඒ ණය මුදල් ලබා ගන්නවා නම් ඒක මොන බැංකුවේ වුණත් ගැටලුවක් නැහැ. ඔබට මාස 6ක ඒ ට්‍රාන්සැක්ෂන් ලිස්ට් එකක් ගන්න ඕනේ. ඒ වගේම අපකරුවන් දෙදෙනෙකුගේ විස්තර අවශ්‍ය වෙනවා. බොහෝ විට රජයේ සේවකයන් හෝ වත්කම් ඇති අය මේ සඳහා යොදා ගන්න පුළුවන්. ඒක බැංකුවේ අනුව තමයි තීරණය වෙන්නේ. මහජන බැංකුවේ එක කතා කරලා ඔබට බලා ගන්න පුළුවන්. ඔබට රාජ්‍ය සේවකයන් හොයා ගන්න අපහසුතාවක් තියෙනවා නම් වත්කම් තියෙන කවුරු හරි දෙන්නේ අපකරුවන් වශයෙන් හිටියනම් ඇති. ඒකම ඒක බැංකුව විසින් තමයි ඒක ගොඩක් දුරට තීරණය වෙන්නේ. ඔබට බැංකුවට ගිහිල්ලා ඒක සම්බන්ධව කතා කරන්න පුළුවන්. ඒකම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඔබට ලැබෙනවන ව්‍යාපාර කියන්නේ ණය මුදල අනුමත කරලා තියෙන ව්‍යාපාර සැලැස්ම අනුමත වෙලා තියෙන කියලා අදාළ ලියවිලි ටික ඔබට නැතරින් ලැබෙනවා. ඒ ලියවිල්ලත් ඔබ එතනට අරගෙන යන්න ඕනේ මහජන බැංකුවට යනකොට. මේ ක්‍රම ටික තමයි ඔබට අනුගමනය කරන්න තියෙන ණය යෝජනා ක්‍රමයට ඇතුළත් වෙන්න. එතකොට මහජන බැංකුවේ අදාළ විස්තර ටික දුන්නාට පස්සේ එතනින් ඔබේ ගිණුමට ඒ අවශ්‍ය ණය මුදල් දැන් අපි ලක්ෂ 5ක් වගේ ගන්නවා නම් ඒ මුදල ඔබට එක සැරේ ලබා ගන්න පුළුවන්. ලොකු ණයක් ලබා ගන්නවා නම් ඒක කොටස් වශයෙන් ඒක බැංකුව විසින් තීරණය කළා ඔබට ලබා ගන්න පුළුවන්. මෙතෙන්දී ඔබට විශේෂයෙන් මතක් කරන්න ඕනේ රුපියල් මිලියන 118.2ක වගේ මුදලක් තමයි මේ අයවැයෙන් මේ වසර සඳහා මේ බස්නාහිර පළාතේ කුඩා හා ශුද්ධ පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් වෙන් කරලා තියෙන නිසා ඉක්මනින්ම ණය අයදුම් කරන්න. එහෙම වුණොත් මුලින් අයදුම් කරන අයට තමයි ණය මුදල අනුමත වෙන විදිහට ලැබෙන්නේ. ඊට පස්සේ අර මුදලේ ප්‍රමාණය ඉක්මවා ගියාට පස්සේ ණය මුදල ලබා දෙන්න හැකියාවක් නැහැනේ. ඒ නිසා මුලින්ම අයදුම් කරලා ඔබේ ව්‍යාපාරය දියුණු කරගන්න අවශ්‍ය කටයුතු ටික කරගන්න කියලා ඔබට මතක් කරනවා. ඉතින් මොන හරි ගැටලුවක් ඔබට තියෙනවා නම් මේ සම්බන්ධව අපිට කමෙන්ට් එකක් දාන්න. එතකොට අපි පුළුවන් උදව්වක් ඔයා වෙනුවෙන් කරන්න. අපේ WhatsApp නම්බර් එකත් අපි කමෙන්ට් වල සඳහන් කරලා තියෙන්නේ. ඒ නම්බර් එකට මැසේජ් එකක් එවන්න. එහෙම වුණොත් ආයුධ පත්‍රය හරි එහෙම නැත්නම් ඒක ලබා ගන්නකොට මොන හරි ගැටලුවක් හරි ආවොත් ඒක සඳහන් කරන්න අපි ඔබට පුළුවන් උදව්වක් උපදෙසක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ වීඩියෝ එකෙන් ඔබට ගොඩක් තොරතුරු ලැබෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්නේ. එතකොට මේ වගේ අලුත් ව්‍යාපෘති එතකොට ණය යෝජනා ක්‍රම සංවර්ධන ක්‍රම මේ මොන හරි තොරතුරු ඔබට ලැබෙනකොට අපි ඒ සඳහා ඔබට වීඩියෝ එකකින් දැනුවත් කරනවා. එහෙනම් ඔබට මේ අපිත් එක්ක එකතු වෙලා හිටියට ඔබට ගොඩක් ස්තුතියි. සුබ දවසක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා.